නිර්මාණයක් කරද්දි බං ඒකට යම් මූඩ් එකක් තියෙනවා. මට මෙතන එහෙම මූඩ් එකක් නෑ බං. ඉතින් ඔයාට මූඩ් එකක් ඕනේ නෑනේ දෙයියෝ. නලු නිලියන්ට මූඩ් එකක් තිබ්බම ඇතිනේ. උන්නේ මූඩ් එකේ යන්නේ. අයියට තියෙන ඉතින් ඇක්ෂන් කට් කියන්න විතරයිනේ. ඇක්ෂන් කට් කියන්නේ ඉතින් මොකටද මූඩ්? දැන් උඹ කියන්නේ මම මෙතන මේ ඉන්නේ ඇක්ෂන් කට් කියන්නේ විතරයි කියලා. අයියා ඉතින් ඊට වැඩිය දෙයක් කරන්නේ නෑනේ ස්වාධීනව. එහෙනම් උඹ මේ ඇක්ෂන් කට් කියන්න කටසද්ද තියෙන එකක් ගෙන්න ගනි. මාව ඕනේ නෑනේ මෙතනට. නෑ නෑ දෙයියෝ මං එහෙම දෙයක් නෙමෙයි. නෑ නෑ උඹ ඒක තමයි මේ කියන්නේ. නෑ. දැන් උඹ වෙන කවුරු හරි ගෙනිහිල්ලා ඇක්ෂන් කට් කියාගනි. දකෝ මේ එහෙම කතා කරන්න බෑ විල්ලා. දකෝ උඹලා මේ එක එක ලපයි සිපයි කෙනාව මං ඒවා සෙපරේට් ෂූට් කරන්නත් ඕනේ. දකෝ කතා නකර ඉන්නකොට හිතන්න බෑ බං හාව කියලා අරා. මොන යන්න වාහනයක් දාලා දීපන් මොන වගුලත්. අයියා නෑ නෑ උඹලා මේ හාවා කිව්වේ නෑනේ අයියේ. නෑ නෑ උඹලට කතා නොකර ඉන්නකොට තමයි උඹලා මාව පන්න ගන්න හදන්නේ. ඇක්ෂන් කට් කියන්නේ. යකෝ මට වාහනයක් දෙනවද නැත්නම් මං පයින් යන්නද? නෑ දෙයියෝ මේ මම කතා කරන්න එපා බං උඹලා ඔය විදියට. මං ඉගෙන ගන්න කරන දේවල් නෙමෙයි නේ. අනේ තරහා ගන්න එපා දෙයියෝ. හාවා කිව්වේ නෑනේ අයියේ මං. අර සොලමන් අයියට කූල් වතුර එකක් ගෙනල්ලා දීපන්. පොඩ්ඩක් තරහා ගිහිල්ලා අයියට. හාව නම් කිව්වෙම නෑ බං මං.